අයිබෝවන් ඇත්තරම අද මම ඔයාලට මං කතා කරන්න යන්නේ මට වුණ අසාධාරණයක් සම්බන්ධව. ඒ කියන්නේ මේ මානව හිමිකම් කමිෂන් සභාවෙන් අසාධාරණයි. ඒ කියන්නේ ඔයාලා එක්කම හිතන මානව හිමිකම් කමිෂන් සභාවට ගියාම ඔක්කොම හරි කියලා. හිතන්න ඇතුලේ ඉන්න නිලධාරණියක් ජනාධිපතිතුමාගේ අම්මට කිව්වොත් අපි බය නැහැ කිව්වා. ජනාධිපතිතුමාගේ තරටත් එතකොට බලයක් තියෙනවද අම්මට නැහැ. පව්. ඒ කියන්නේ ඒ වගේ වයසක කෙනෙක් අල්ලලා කියන්න තරම් මානව හිමිකම් එකේ ඉන්න කමිෂන් එකේ ඉන්න නිලධාරීන් හරියම අසික්කිතයි. ඒ කියන්නේ අපි යන්නේ අසාධාරණ සම්බන්ධව කතා කරන්න. ඒ පොලිසියෙන් සිදු වුණ අසාධාරණය අවුරුදු 3ක් තිස්සේ විභාග කරලා නැති ඒක සම්බන්ධව අපි කතා කරන්න ගියාද. අද මට කැඳවීමක් ලැබුණා අද කවද්ද 2026යි 7යි 14 වෙනි දින පස්වරු 1ට මානව හිමිකම් කමිෂන් සභාවේ පෙනී හිටින්න කියලා. ඔයිට ඉස්සර පෙනී හිටියා. හැබැයි ඒ වරද කරපු පොලිස් නිලධාරියක් හැදවන්න මානව හිමිකම් කමිෂන් එක අපෝසත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමාට යොමු කිරීම සඳහා නැත්නම් ගමයි අවධානය යොමු කිරීම සඳහා තමයි අද මේ වීඩියෝ එක මම ඔයාලා හැමෝටම මේ මාධ්‍ය සහෝදරයන් හැමෝටම මම මේක නිකුත් කරන්න කියලා මම මේක ලබා දෙනවා. ඉතින් ඔයාලගේ පළ කරන එක ඔයාලගේ ඒක මම දන්නේ ඒක ලංකාවේ පුරවැසියෝ අද මට කතා කරන්න මේ විදිහට හරි මට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා එතෙන්ට ගිහිල්ලා. හැබැයි කිසිම දෙයක් කතා කරගන්න ගැරි පුරවැසියෝ ඉන්නවා. ඒ පුරවැසියන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් සිද්ධ වුණ අසාධාරණයක් සම්බන්ධව ගියොත් අබසරණයි. මම තමයි ඒක හරි මේ පොලිසියේ ඉන්න මේ විමර්ශන නිලධාරියව මගේ එකෙන් මාරු කෙරුවේ. ඒ කවුද? මම කෑ ගැහුවට පස්සේ කමිෂනර් පුංචි හේවා මහත්තයා මගේ ලියුමක් කිල්ලලා මෙයා මාරු කරලා දුන්නා මගේ ඉන්ක්වයරි එකෙන් විතරක්. ඒතර අපි කිව්වා මෙයාට විරුද්ධව අනිවාර්යයෙන්ම මෙයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න, මෙයාට විරුද්ධව පරිශ්‍රයක් පවත්වන්න මේ සම්පූර්ණ මෙයා පොලිසිය පැත්තට වැඩ කරනවා. මානව හිමිකම් එකේ නිලධාරියෙක් එහෙම වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ජනපතිගේ අම්මට කිව්වත් අපි බය නැහැ කියන්නේ කවුද? මේ මානව හිමිකම් එකේ නිකන් නිදි කිරණ කිසිම දෙයක් කරන්නේ නැති වැඩක් කරන්නේ නැති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියලා ඉන්න වෙන මේ මනෝහාරිද සිල්වා මනෝහාරී කියන මේ තැනත්තිය කෙලින්ම කියනවා ජනාධිපතිගේ අම්මට කියන්න ඔයා මං කම එක මං ජනාධිපතිට හරි ලියනවා එහෙනම් මේක මට සාධාරණ සිද්ධ වෙන්න ඕන කියලා. එහෙම කියපු මට කියනවා ජනතා පරමාධිපතියට පයින් ගහන මේ නිලධාරිණිය කියනවා මනෝහාරී මොකද්ද කියන්නේ ජනාධිපතිගේ අම්මට කිව්වත් මම බය නැහැ. කොහොමද කොච්චර ස්වාධීන කමිෂන් සභාවකට මුවා වෙලා ජනාධිපතිට බලපෑම් කරන්න පුළුවන් ජනාධිපතිගේ අම්මට බයින්න පුළුවන් නැත්නම් අම්මට කිව්වත් අපි බය නැහැ කියන එච්චර බලපෑමක් කරන්න පුළුවන් මේ රාජ්‍ය නිලධාරිනිය ගැන වහම් පරීක්ෂණයක් සිදු කරන්න. ඒ එක්කම වසර 3ක් බියගම එවකට ඇඩ්මින් OIC විදිහට කටයුතු කරපු 2023 අද තමයි මේ නමත් මම හොයාගත්තේ. මොකද හේතුව දන්නවනේ පොලිසිය හැටි ගොරක දනමස් කරලා දනමස් ගොරක කරපු පොලිසිය තමයි මේ ඉන්නේ. මම පොලිසිය ගැන කතා කරන්නම්. හැමෝම නෙවෙයි. මෙන්න මේ වගේ නිලධාරියෙක් ඉදිරියට යන්න පුළුවන්ද කියලා ඔයාලම තේරෙනවා පොදු මහ ජනතාව වශයෙන්. එතකොට මේක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලව්ලි ක්‍රීඩාංගණයේ සංගීත කණ්ඩායම ඉතින් මගේ යාළුවෙක්ගේ සංගීත කණ්ඩායම ඒ යාළුවා මම යුද හමුදාවේ ඇත්තරම විශ්‍රාමික රණවිරුවේ. ඒතකොට අපේ සැරයන් නිවාසනය තිබ්බ පාටි වලට හැම වෙලේම මෙයා නිකන් අපිට අපේ රණවිරුවෝ කියලා එයාගේ තියෙන හැඟීම මොරටුව ඉන්තල් සංගීත කණ්ඩායම ඒ නායකයා මට මතක නැහැ දැන් නමත් එක්ක නම් මට දැන් දැනට මතක නැහැ. ඒ නායකතුමා ඇවිල්ලා අපිට ලව්ලි ක්‍රීඩාංගණයේ 2023 ගෙහුව සංගීතයක්. එතකොට මම යුද හමුදාවෙන් පෙන්ෂන් ආවා විතරයි. ඒ කියන්නේ මම යුද හමුදාව රිටයර්ඩ් වුණා විතරයි. මම ඇවිල්ලා මට එයා කතා කරා. අනේ අයියේ පුළුවන් නම් අපිට ඇවිල්ලා ටිකට් චෙක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ අපි ටිකට් එක චෙක් කරලා ලව්ලි ක්‍රීඩාංගණයට යනකොට මෙන්න මේ පොලිසියේ මෙන්න මේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ID කට්ටිය ආරච්චි. ඔන්න මතක තියාගන්න අද තමයි මම නම දැනගත්තේ. ඔච්චර කාලයක් විමර්ශනයක් සිද්ධ වුණා. කොළ 3යි ෆයිල් එකේ තියෙන්නේ. ඔයාලා පිළිගන්න. JMO රිපෝට් එකේ පැහැදිලිව තියෙනවා මට විශාල පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. පහර දීම සිද්ධ වුණේයි කියලා මම ඔයාලට කියන්නම්. හරිද? එතකොට හිතන්න මානව හිමිකම් කොමිෂන් සභාවේ මොන සාධාරණ විමර්ශනයක්ද සිද්ධ වෙන්නේ? එහෙනම් අහිංසක මේ මිනිස්සු, අහිංසක මේ ජනතාව මොකක් හරි වෙලා යන්නේ කාටද? මේ මානව හිමිකම් කොමිෂමට. එහෙනම් මේ කමිෂන් එකකින්වත් සාධාරණ සිද්ධ වෙනවා නම් ගරු ජනාධිපතිතුමා සාධාරණ සිද්ධ වෙන්නේ නැත්නම් ගරු ජනාධිපතිතුමනි මේ බදු මහජන බදු මුදලින් මෙච්චර වැටුප් ගෙවලා මේ කට්ටිය තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ. මේවා විසිරුවා හැරලා නැවත නිවැරදි අවංක වැඩ කරන නිලධාරීන් කණ්ඩායමක් ස්ථාපනය කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා. මම මේ කියන්නේ මේ මට උන අසාධාරණීය තවත් කෙනෙකුට වෙන්නේ නැති වෙන්න මේකට අපි කරන්න. මොකද මෙන්න මේ විමර්ශන නිලධාරියා කවුද? මේ නිලන්ත මහතා. මේ නිලන්ත මහතා තමයි මගේ අවුරුදු 3ක් විමර්ශනයට ගහපු මානව හිමිකම් නිලධාරියා. ජ්‍යෙෂ්ඨ නිලධාරියා. ඒතර කොච්චර විමර්ශන යට ගහලා ඇද්ද? මට මේක මගෙන් අහනවා ප්‍රශ්න අපි දෙන්න පොලිසිය නිලධාරියයි මායි ගෙන්නලා එක වතාවක් කැඳවනවා පළවෙනි වතාවට කැඳවනකොට අහනවා
මෙයා ඉහළට යන්න ඉන්නේ පොලිස් නිලධාරියෙක්. ඒතොර ඒ ඉහළට යන්න ඉන්න පොලිස් නිලධාරියා නිසා ඔයා මොනවද මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ? මම කිව්වා දෙයියනේ අපි ආවේ මානවිකම් කොමිෂන් සභාවට සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ පැත්තක තියලා ඔයා ඉස්සලා මෙයාට මේ පරීක්ෂණය සාධාරණ සිද්ධ කරන්න කියලා. එදා ඉඳන්ම කරේ මේ පරීක්ෂණය යට ගැසීම. ඒතොර මේ පරීක්ෂණය යට ගැසීම සම්බන්ධව මට හරියටම සෙට් උනේ මෙහෙමයි. මගෙන් අහනවා මේ පොලිස් නිලධාරියාගේ ඔයා OIC කියලා ඇඩ්මින් OIC කියලා දැම්මට නම දන්නේ නැහැ නේ කියලා. මං කිව්වා ඒ වෙලාවේ මම නම අහා හිටියේ නැහැ. නම දැනගන්න පරිසර කණ්ඩායම. අපි පරිසර කණ්ඩායම් වලට කියලා තියෙනවා මේ වගේ මේ වියගම් පොලිසිය කවුද දාට රාජකාරියද? ඒතර ඒක හොයාගෙන මානවිකම් කොමිසම අපෙන් පැමිණිලා ගියාට පස්සේ අන්න ඕන් හිතන්න මේ ලංකාවේ මානවිකම් කමිෂන් සභාවේ කිය වැඩි මම මේ කියන්නේ ගරු සභාපතිතුමා මේවා දන්නේ නැතුව ඉතින් මානවිකම් කමිෂන් සභාවේ එයා හරි හොඳම නිලධාරියෙක් කියලා අපිට ආරංචි වෙනවා. මොකද විශ්‍රාමික විනිසුරු තුමෙක් කියලා අපිට ආරංචි වෙන හැටියට ඒ වුණාට මම ඒක කවදාවත් මම දැකලත් නැහැ අපිව දාන්නෙත් නැහැ එතෙන්ද. ඊට පස්සේ මේ නිලන්ත කියන මහත්තයා අයින් කරන්න කියලා මගේ ඉන්ක්වයරින් එකෙන් මම දැම්මට පස්සේ මම කිව්වා අයින් කළා මෙයාට විනය පරීක්ෂණයක් සිද්ධ කරන්න කියලා. හැබැයි හරි පුදුමයි අදට සේවයේ නියතු වෙලා ලස්සනට ඉන්නවා මගෙන් කට උත්තරයක්වත් ගත්තේ නැහැ. අපි කියන්නේ මෙයාට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරලා මේ දූෂිත මානව හිමිකම් නිලධාරීන් අයින් කරලා මානව කියන නාමයට සෙතස් සැලසෙන නිලධාරීන් පත් කරන්න කියලා අපි මේ කරු ජනාධිපතිතුමා ඉල්ලනවා. මේ මානව හිමිකම් මානව කියන්නේ මානව අයිතිවාසිකම් සුරකින්න පුළුවන් කට්ටිය අහනවා ජනාධිපතිතුමාගේ අම්මට කිව්වොත් අපි බය නැහැ. කොහොමද ඒ කට්ටියගේ මේවා කෙරුවාද? කොහොමද කියවිල්ල? ඒතකොට අද ඇත්තටම මගේ විමර්ශනයේට අද ඇතුළත් කරලා තියෙන අලුත් නිලධාරී රනිල් අබේනායක කියලා නීතිඥතුමෙක්. හැබැයි එතුමා අද කතා කරපු හැටියට හොඳයි. ඉස්සරහට මම දන්නේ මම මේ කට්ටියගේ මේ කට්ටියගේ මම පැටිකිරි එක මම දන්නේ නැහැනේ මොකද්ද කියලා. මම ඒ වුණාට අද මම තමයි මෙයා මම දන්නේ රනිල් අබේනායක කියලා. මෙතුමා පත් කළා තියෙනවා මේක විශේෂ විමර්ශන කණ්ඩායමක් කරා විශේෂ විමර්ශන සිද්ධ කරන්න මෙයාට වෙලා තියෙන අසාධාරණ ඊට පස්සේ රනිල් අබේනායක මහත්මයා අද නිගමනය කරා මේක මානවිකම් අධ්‍යක්ෂකතුමා ඇතුළු විශේෂ කමිෂන් එකේ විශේෂ කියන්නේ අධ්‍යක්ෂක කමිෂන් ඒ වගේ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් කරහා විශේෂ පරීක්ෂණයට භාජනය කරලා මට සාධාරණයක් කරනවා කියලා දින 14ක් ඇතුළත සාධාරණයක් කරනවා කියලා පොරොන්දු වුණා. හැබැයි මම අපි බලාපොරොත්තු වෙන සාධාරණයි. අපි කියන්නේ අවුරුදු 3ක අතීතය. එතකොට මේකේ JMO report එකත් පැහැදිලිව තියෙනවා නම් මට පහර දීමක් සිද්ධ කරා නිකරුණේ කියලා. ඒ පහර දීම උන දෙයත් ඔයාලා දැනගන්න ඕන නම් මම ඒකත් කියන මේ වීඩියෝ එක වැඩි ඇදිලා යනවා. එහෙනම් මම කියන්නම්. ඇත්තටම එදා ලව්ලි ක්‍රීඩාංගණයේ තිබ්බ සංගීත ප්‍රසංගයේදී අපි ගියේ ටිකට් පත චෙක් කරන්න. එයාට තියෙන කරන අපි උදව්වක් වශයෙන්. හැබැයි පොලිසිය 15ක් විතර ඇවිල්ලා ඒ IP කට්ටිය ආරච්චි කියන පොලිස් නිලධාරී තුමත් එක්ක තවාව 15ක් ඇවිල්ලා එයාලා ඇතුළට ඇවිල්ලා අපිට කියනවා එන කට්ටියගේ බියර් අරක්කු කාලවල ඔක්කොම චෙක් කරලා එයාලට දෙන්න කියලා. මම කිව්වා සර් ඒක අපිට අයිතියක් නෑ. අපි සිවිලියන්ස්ලා අපිට චෙක් කරන්න අයිතියක් නෑ. අනික තමයි අරක්කු බියර් ඉල්ල ගන්න අපට අයිතියක් නෑ. ඒ කට්ටිය අපි කිව්වා අහුවෙන කට්ටිය එළියෙන් තියලා එන්න කියලා. ඊට පස්සේ ඒකට එයාලට කේන්ති ගිහිල්ලා හිටියා. එයා බීලා හිටියේ, බිරිමතින් හිටියේ. බීමතින් ඉඳලා එයා කියනවා නෑ බල්ලෝ වෙන කුණු හරපකුත් කියලා මම මේක කියන්නේ. ඒක කියලා මට කිව්වා අනිවාර්යෙන් චෙක් කරපන් නැත්නම් බලපන් කරන දේ කියලා. ඊට පස්සේ චෙක් කරලා මෙහෙම මම ඇත්තටම චෙක් කරන්න ගත්තේ මගේ යාළුවාගේ සංගීතය කරන්න දෙන්නේ නැහැ කිව්වා. සංගීතය කරන්න දෙන්නේ නැහැ කිව්වා. සංගීතය ගේට්ටු වහලා දැම්මා. ඊට පස්සේ පව් කියලා මම එයා වීදම් කරපු ග්‍රවුන්ඩ් එක අරන් තියෙන ඔක්කොම සල්ලි වලට ඒ මනුස්සකමට මම කිව්වා එහෙනම් මම චෙක් කරන්නම් කියලා අරගෙන මම චෙක් කරගෙන එනකොට එක්කෙනෙක් අතරින් පැන්නා. පයින්නකොට බියර් ටින්න ඉනේ ගහගෙන ඇවිල්ලා ඔන්න එතෙන්ට එනකොට ඔන්න මේ පුද්ගලයා මගේ ළඟට ඇවිල්ලා මෙහෙවරෙන් ඔබ හරියට රාජකාරී කරන්න දන්නේ නැහැ කියලා රාජකාරී කරපන් හරියට කියලා මට වරෙන් පහරක් මගේ වම් කන පැත්තට එල්ල කරා. මම ඊට පස්සේ කිව්වා ඔයා නැවත ආයෙසරයක් ගහන්න එපා. ඔයාගේ පොලිසියේ නිලධාරිතුමට ගරු කරලා මම මෙතනින් සෙනගෝ ගිහිල්ලා මම ඔයාට නීතිය ක්‍රියාත්මක කරනවා. මම ඔයාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරනවා කියලා මම ගිහිල්ලා ගම්පහ පොලිසිය ඇඩ්මිට් වෙලා මම දියුරුම් ප්‍රකාශයකින් මානවිකම් කොමිසම දැනුවත් කරා. ක්ෂණිකවම මානවිකම් කොමිසම සභාව දැනුවත් කරාට පස්සේ මානවිකම් කොමිසම ඇත්තටම ක්‍රියා කරේ නැහැ. මානවිකම් කොමිසම මෙයා ගෙන්නලා මෙයාගේ උසස් වීමට මෙයා ඉහළට යන්න ඕන පුද්ගලෙක් මෙයා උසස් වීමට බලපාන ඔයා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා අහන නිලධාරියා තමයි මානවිකම් කොමිෂන් සභාවේ නිලන්ත කියන නිලධාරියා. වෙන්න මේ නිලධාරියා නැවත ඉන්ක්වයරින් දෙන්න එපා. අහිංසක මිනිසුන්ට වෙන්නේ අසාධාරණයි. අන්න ඒ වගේ ඊට පස්සේ කියනවා පොලිසියේ මොකද්ද එහෙම කියලා පොලිසියෙන් මේ ඉන්ක්වයරින් අපත් කළා තිබ්බා පොලිස්පතිතුමාට කිව්වා හිටි හොඳම කියන්නේ දේශබන්දු කියන්නේ නේද? දේශබන්දුක හොඳම ගෝලයා තමයි කට්ටිය ආරච්චි කියන්නේ. ඇත්ත කියන්නේ මේ පොලිසිය. අපි පොලිසියට බය නැහැ.
අපි හොඳට යුද හමුදා අවුරුදු 22ක් හොඳට කරලා ආපු කට්ටිය අපි රන් කරලා ආපු කට්ටිය. හරිද? අපි පොලිසියට බය වෙන්නේ නැහැ එහෙම. ඕනනම් මැරුණොත් එකපාරයි. අපි කියන්නේ ඇත්ත කතාව සාධාරණයි. අපි මේ හැම මිනිස්සු වෙනුවෙන් අපි කතා කරන්නේ. අද මට වෙන්න පුළුවන් හෙට ඔයාලට වෙන්න පුළුවන්. මේ පුරවැසියන් වශයෙන් ලංකාවේ ඔයාලා හැමෝම දැනගන්න මේ අසාධාරණකම්. ඊට පස්සේ අපි ගිහිල්ලා පොලිසිය මට කට උත්තර දෙන්න එන්නේ කියලා තිබ්බා කොහෙද? හොඳම ස්ථානයේ පෑලියගොඩ අපරාධයකට. අපරාධ අංශයේ ASP කෙනෙක් මගේ කට උත්තර ගත්තේ. මට ඒවල තිබ්බා මේ මම වැරදි. අම්මෝ නියමයි නේද? කොහොමද? ඈ ඌරගේ මාළු ඇඟේ මේ ඌරගේ තියලා කපනවා කියලා කතාවක් තියෙනවනේ නේද? ඒ වගේ තමයි එයා එහෙම කරා. මං කෝ එයාගේ විමර්ශන මම බලාපොරොත්තු මොකද කටේ හරියට සද්දේ දාලා අම්මෝ අපි බය කරලා අපෙන් නිකන් අපි වැරදි කරා විදිහට මේ කට උත්තරයක් ගන්න හදනවා එයා. මං කෝ මේ ඔයාගේ විමර්ශන වලට අපි එන්නේ නැහැ. ඔයාගේ විමර්ශන වලට අපිට වැඩක් නැහැ. ඔයා ඕන ලියුමක් ගහන්න මම බලාගන්නේ මානහිකම් කොමිසමත් එක්ක කියලා. ඒ කමිෂන් එක කරපු වැඩෙත් අද මේ නිලන්ත කියන පුද්ගලයා විසින් වෙන්න මේ නිලධාරියා කියන්නත් බෑ මේ මානහිකම් රකින්න ඉන්න නිලධාරියා මොකද්ද කරේ අවුරුදු 3ක් මේක ඇදගෙන ඇවිල්ලා මේ මිනිස්සුන්ට දැන් රෑන්ක් එකට අනිවාර්යෙන් මේකට අනිවාර්යෙන් දැන් ප්‍රොමෝෂන් එකක් එන්න ළඟ ඇති ඊට පස්සේ මේකට මතක් වුණා මානහිකම් මේක කිය කර ගන්නවා කියලා ඔන්න ගෙන්නෙව්වා ගෙන්නුවාට පස්සේ මෙයා අහනවා හරි පුදුම සහගත දේවල් අහන්නේ මට කියලා කැඳවීම ලිපියේදී කැඳවීමට ආවේ නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණ අපහාසයෙන් සලකලා මට කටයුතු කරනවා කියලා. හැබැයි මම එනවා කැඳවිලි නියෝගයට එන්නේ නැහැ පොලිස් නිලධාරියා. එතකොට එයාට දැන් මම ආවහම අපහාසයක්. මම ආවේ නැත්තම්. හැබැයි පොලිස් නිලධාරියා ආවේ නැත්තම් අපහාසයක් නෙවෙයිද එතකොට? ඈ? ඒක තමයි කියන්නේ මේ දෙහෙවිදියකට සැලකීම මේ නිලන්ත කියන පුද්ගලයා සම්බන්ධව. ජනාධිපතිතුමනි ඔබතුමා අනිවාර්යෙන් මේ මානවිකම් කොමිසම සුද්ධ කරන්න මේක තමයි මිනිසුන්ට තියෙන යන්න තියෙන අවසාන තැන. මෙතන දූෂිත නම් ඒක ආපහු ඔබ නීතිය ආධිපත්‍ය තහවුරු කළ සුරක්ෂිත රටක් නිර්මාණය කරනවා කියපු ඔබතුමාට එතන හදන්න නැතුව නම් ඔය රට නිර්මාණය කරන්න හම්බෙන්නේ නැහැ ගරු ජනාධිපතිතුමනි. ගරු ජනාධිපතිතුමනි මේක විශේෂම සලකලා බලලා. මේ මට අද උන අසාධාරණ මේ ලංකා පුරවැසියන් හැමෝටම වෙන්න පුළුවන්. අන්නේ අයිතිය ලංකා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ඉස්සරහම සුරකින්න කියලා මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින මන් වෙනවා. මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න මේ ලංකාවේ හැමෝටම මේක වැදගත් වෙනවා. ඒ හින්දා තමයි මේ වීඩියෝ කට් එක ඔයාලට නිකුත් කරන්න කියලා මම ඒවලට මේ වෙලාවේදී මතක් කරනවා. එහෙනම් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න බලා ගන්න. අද දින මානවිකම් කමිෂන් සභාවේ වුණ සිද්ධිය. එහෙනම් අද ත්‍රිපුද්ගල කමිටුවකින් මගේ විශේෂ පරීක්ෂණ කොමිසම සභාවක් පත් කරලා මේක විභාගයට ගන්නවා කියලා අද දින ඔන්න මේ පොරොන්දු වුණා. මේ මම කතා කරපු හින්දා කෑ ගහපු හින්දා වෙන කෙනෙකුට ඔහොම කරන්න බෑ. එහෙම ගිහිල්ලා එහෙම කරන්න බැරි කොච්චර අසරණ වෙලා ඇද්ද මේ අපේ ජනතාව. අන්න එතරයි අපි කතා කරන්නේ. අන්න එතරයි අපිට තියෙන කැක්කුම. ඒ හින්දා අනිවාර්යයෙන්ම මාධ්‍ය සහෝදරවරුනි හැමෝම මේක හැමතැනටම යවන්න උත්සාහයි හැමෝටම පිළිලෙන්න